කුල්ලක සෙට්ටි ජාතකය. මැරුණු මීයයි රහස් නිදානයයි. ඈත අතීතයේ ගාන්ධාර දේශයේ තක්සලා නම් ලොකු නගරේ හිටියා බොහොම ඥානවන්ත සල්ලි භාග ඇති වෙළෙන්දෙක්. එයාට පුතු 4 දෙනෙක් හිටියා. මේ 4 දෙනාගෙන් අන්තිම බාල පුතාට කිව්වේ කුල්ලක කියලා. අවාසනාවට වැඩිමහල් අයියලා 3 දෙනාම කුල්ලකව සැලකුවේ මෝඩෙක් විදිහට. මොකද අනිත් අයට වගේ සල්ලි පස්සේ දුවන ගටියක් ලෝභකමක් කුල්ලක ළඟ තිබුණේ නෑ. දවසක් මේ ධනවත් තාත්තා අසනීප වුණා. මැරෙන්න ලඟුණු වෙලේ එයා පුතු 4 දෙනාම ළඟට කතා කළා. පුතේ, මේ ගේ යට ලොකු රහස් නිදානයක් සංගවලා තියෙනවා. ඒක හෙලි කරන්න ඕන අත්‍යවශ්‍යම වෙලාවකදී විතරයි. මතක තියාගන්න. ලෝභකම කියන්නේ විනාශයේ දොරටුව. ඒ ටික කියලා තාත්තා ඇස්පියා ගත්තා. තාත්තා නැති වුණාට පස්සේ වඩිමහල් සහෝදරියෝ 3 දෙනාට ඉවසුම් නැති වුණා. එයාලා තාත්තගේ අවවාදයේ සම්පූර්ණයෙන්ම අමතක කළා. එයාලගේ ඔළුවල තිබුණේ කොහොම හරි අර රහස් නිදානිය හොයා ගන්න ඕන කියන එක විතරයි. කුල්ලක අයියලට කිව්වා තාත්තා කිව්වේ ලොබ වෙන්න එපා කියලා. අපිට ඒක හදිස්සියක් වෙනකම් තියමු. ඒත් අයියලා මොකද කළේ? කුල්ලකව තල්ලු කරලා දාලා hina වෙලා කිව්වා ධනය ගැන මොකුත් නොදන්නා මෝඩයා. ඒ රාත්‍රියේ පුර පක්ෂයේ අඳුරු දවසක එයාලා තාත්තා කිව්වා කියලා හිතපු තැන හාරන්න ගත්තා. කොච්චර හාරන්න ගත්තත් අන්තිමට යාලට හම්බුනේ කිසිම වටිනාකමක් නැති කුණු කසල පොදියක් විතරයි. තමන්ගේ මෝඩකමට තරහ ගිය අයියලා කරපු කැනීම ආයෙත් වහලා දැල්මා. එයාලගේ බලාපොරොත්තු කඩවීම කුල්ලකට රහසක් වුණේ නැහැ. දවසක් කුල්ලක තනියම ඉන්න වෙලාවක ආයෙමත් ඒ තැනට ගියා. එයා කල්පනා කළා තාත්තා මේ වගේ දෙයක් කිසිසේත් කරන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම අපිගේ දෙයක් උගන්වන්න උත්සාහ කළා වෙන්න ඇති. කුල්ලක ආයෙත් හෙමින් එතන කැනීම් කළා. මේ පාරේ යාට පෙනුණා අර කුණු කසල පොදිය ළඟම සැබෑ රන් ආභරණ නිදානයක්. කුල්ලකට තේරුණා තාත්තා කුණු කසල පොදිය එතනින් තිබ්බේ ලෝභකමින් දුවගෙන එන අයට හිස් අතින් යන්න කියලා උගන්වන්න බව. සැබෑ නිදානේ ලැබුණේ ඉවසීමෙන් අවවාදේ පිළිගත්ත කුල්ලකට විතරයි. කුල්ලක එතකොට මෙහෙම තීරණයක් ගත්තා. මම මේ නිදානේ ආයෙත් වහනවා. මම මගේම මහන්සියෙන් දියුණු වෙන්න ඕන. කුල්ලක අයියලාගෙන් Tamanට අයිති උරුම කොටස ඉල්ලා ගත්තා. ඒ ලැබුණු පොඩි මුදලට එයා කළේ පුදුම වැඩක්. එයා මැරුණු මීයෙක් මෙලදී ගත්තා. වෙලෙන්දෝ හැමෝම කුල්ලකට hina වුණා. අර මැරුණු මීයා ගන්න තරම් මේ මෝඩයට පිස්සුද? ඒත් කුල්ලක මැරුණු මීයා අරගෙන ගිහින් බැලලෙකුට කැමට නැතිව දුක් විඳින්මින් හිටපු කෙනෙක්ට දුන්නා. ඒ වෙනුවට එයා ඒ කෙනාගෙන් තනකොළ ටිකක් ඉල්ලා ගත්තා. ඊළඟට කුල්ලකේ තනකොළ පොදිය අරගෙන ගිහින් දරු කපන මිනිස්සුන්ට දුන්නා. තමන්ට මහන්සියක් නැතිව තනකොළ ලැබුණු එකට එයාලා සතුටු වෙලා කුල්ලකට දරු ටිකක් තැහැයි කළා. කුල්ලක ඒ දරු ටික විකුණලා පොඩි ලාභයක් ගත්තා. මේ විදිහක එයා පොඩි බීවල් වලින් පටන් අරන් කරුණාවෙන් සහ සාධාරණ ගනුදෙනු වලින් හැමෝගෙම විශ්වාසය දිනාගත්තා. මිනිස්සු එයාව විශ්වාස කළා. කාලයත් එක්ක කුල්ලකගේ ව්‍යාපාර දියුණු වුණා. දවසක් එයාට ආරංචි වුණා පිට රටින් විශාල වෙළඳ පිරිසක් තක්සලාවට එනවා කියලා. කුල්ලක ඉක්මනින්ම ගිහින් ඒ වෙළඳ වෙනුවෙන් ලොකු භෝජන සංග්‍රහයක් සූදානම් කළා. එයා නගර දොරටුවේ ඉදිම යාලව බොහොම ගෞරවයෙන් පිළිගත්තා. වෙළෙන්ද කුල්ලකගේ ආගන්තුක සත්කාරයට ගොඩාක් කැමති වුණා. එයාලා කුල්ලකගෙන් ඉල්ලුවා රජුරුවන්ගේ බදු නිලධාරීන්ට අසු නොවි එයාලගේ බාණ්ඩ නගරයට ගෙනියන්න උදව් කරන්න කියලා. කුල්ලක ඒ උදව්ව හරියටම කළා. එයාගේ මේ වටිනා සේවාවට වෙළඳ පිරිස කුල්ලකට විශාල මුදලක් පැහැයි කළා.
එක රයින් කුල්ලක ධනවත් වුණා. එයා ලොකු මාලිගාවක් හැදුවා. එයාට හැමෝම කිව්වි කුල්ලක සෙට්ටි කියන එකයි. ඒ කියන්නේ ඥානවන්ත තරුණ වෙලෙන්දා කියන එකයි. එයාගේ කීර්තිය රාජමාලිගාවටත් පැතිරුණා. තක්සලා රජතුමා කුල්ලක සෙට්ටිව කැඳවා එයාගේ ඥානය සහ හොඳ ගතිගුණ දැකලා ගොඩාක් සතුටු වුණා. රජතුමා කුල්ලක සෙට්ටිව රාජ්‍ය භාණ්ඩාගාරික තනතුරට පත් කළා. ඒ රාජධානියේ තිබුණේ ඉහළම තනතුරක්. අවුරුදු කිහිපයක් පස්සේ කුල්ලකගේ රැඩි මහල් සහෝදරියෝ තුන්දෙනා තමන්ගේ තිබුණ සල්ලිත් නැති කරගෙන දුපුවත් වුණා. එයාලා යාජකයෝ වගේ නගරයේ පාරවල් වල ඇවිදින්න ගත්තා. දවසක් කුල්ලක සෙට්ටි තමන්ගේ මාලිගාවේ ජනේලෙන් බලද්දි දුකෙන් යන තමන්ගේ අයියලා තුන්දෙනාව දැක්කා. එයාට දුක හිතුණා. එයා සේවකයින්ට අනකලා එයාලව ගෞරවයෙන් මාලිගාවට එක්කන්න කියලා. අයියලා මාලිගාවට ආවත් එදා තමන් මෝඩයා කියලා විහිළු කරපු බාලමල්ලියා මේ තරම් ඉහන තැනකට ඇවිල්ලා ඉන්නවා දැක්කහම එයාලට යාව අඳුර ගන්න බැරි වුණා. එයාලා හිතුවේ අපේ පරණ වැරදි වලට දැන් අපිට දඩුවම් ලැබෙයි කියලා. කුල්ලක යාලා ඉස්සරහට ඇවිල්ලා වැළඳගත්තා. එයා කිසිම තරහක් නැතිව අයියලට සමා දීලා ආපහු සැපස ජීවත් වෙන්න අවශ්‍ය හැමදේම ලබා දුන්නා. එයා එයාලට පැහැදිලි කළා. සැබෑ නිදානය අතයට නෙවෙයි. අවවාදයට කීකරුණු අපේ හිතේ. ලෝභකම නැතිව පොඩි දෙයකින් පටන් ගත්ත මගේ ඉවසීම තමයි මාව දිනුවේ කියලා. අයියලා ඇඳුවා. එයාලට අන්තිමේදී තමන්ගේ මෝඩකමත් බාලමල්ලිගේ ගුණවත්කම තේරුම් ගියා. කුල්ලක සෙට්ටි ජීවිත කාලයක් පුරාම රජ්ජුරුවන්ගේ ගෞරවයත් මිනිස්සුන්ගේ ආදරයත් ලබමින් සතුටින් ජීවත් වුණා. සැබෑ ධනය කියන්නේ පොළව යටින් හම්බ වෙන දේවල් නෙවෙයි. ඒක අපේ හදවතේ තිලින ඥානය, ඉවසීම සහ කරුණාව කියන දේවල්. මරුණු මීයක් වුණත් ඒක බුද්ධියෙන් බලන කෙනෙකුට ලොකුම දියුණුවට තියෙන පළමු පියවර වෙන්න පුළුවන්. සාර්ථකත්වය ආරම්භ වෙන්නේ අපත යන දේ තුලවත් අවස්ථාවක් දකින මනසකින්.